අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට වැඩම කරලා මේ ලංකා භූමියේ මුලින්ම ස්ථාපිත කෙරුවේ ධර්මශාලාවක්. ඇත්හල ධර්මශාලාවක් බවට පත් කරන්න සිද්ධ වුණා. ධර්මශාලාවේ දහම ඇසෙන්න පටන් ගත්තා. ධර්මශාලාවෙන් පින් ගැන කියලා දුන්නා. ධර්මශාලාවේ සිට කුසල් ගැන කියලා දුන්නා. ධර්මශාලාවේ සිට යහපත අයහපත ගැන කියලා දුන්නා. ඒ ධර්මශාලාවේදී සත්තිස් බෝධි පාක්ෂික ධර්ම ගැන බණ ඇසුණා. ඒ ධර්මශාලාවේදී සමත විදර්ශනා ගැන බණ ඇසුණා. යන්නේ සසර ගමනකයි කියලා ඒ ධර්මශාලාවේදී බණ ඇසුණා. ධර්මශාලාව එහෙම එකක්. වැරදි කර කර එන අය වැරදි අත්හැරලා යම් තැනකින් යනවා නම් ආන්ගේ ශාලාව ධර්මශාලාවයි. සංසාර ගමනේ පටලැවි ආපු අය සසර ගමන කෙටි කර ගැනීමට පින් පුරාගෙන යනවා නම් ආන්ගේ තැන ධර්මශාලාවයි. නුවණ තියෙන අය දහම් පද අහගෙන ඒ දහම තුල අවබෝධයටපත් වෙනවා නම් යම් තැනක ඒ තැන ධර්මශාලාවයි.